අයිබෝවන් සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අදත් අපිත් එක්ක එකතුලා යන ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් අද මේ වීඩියෝ එක ගොඩාක් අය ප්‍රිය කරන වීඩියෝ එකක් වෙයි. මොකද අද මම ඔයගලන්ට කියලා දෙන්නේ ගමේ විදියට හරිම රසට හරිම පිළිවෙලට වටලප්පන් හදාගන්න විදිහ. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපි බලමු කොහොමද මේ විදියට හරිම රසට ගෙදරදීම වටලප්පන් එකක් හදාගන්නේ කියලා. එන්නකෝ අපි හදලා බලමු. අපිට මේ වැඩේට ඕනි වෙනවා පොල්, ඒ වගේම සීනි, ඊළඟට එනසාල්, කරාඹු නැටි, ඒ වගේම අපි අරගෙන තියෙනවා කුරුදු පොත්තක්, ඒත් එක්කම සාදික්ක, අන්තිමට කජු. මම ඉදිරියේදී කියන්නම් අපිට කොච්චර ප්‍රමාණයකින් සීනි ඕනි වෙනවද කියලා. අපි දැන් මේ විදිහට හකුරු ග්‍රෑම් 250ක් හීනියට කපා ගන්නයි හදන්නේ. ඒ වගේම අපිට මේ වැඩේට පොල් ගෙඩියක උකු කිරි ඕනි වෙනවා. ඒ කියන්නේ කිරි මිලිලීටර 350ක වගේ ප්‍රමාණයක් අපිට ඕනි. ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ අපේ සීනි ටික කැරමල් කරගන්න. මෙතනදී සීනි මේසෑඳි 4ක් විතර ප්‍රමාණයක් අපි අරගන්න ඕනේ. සීනි ටික රත් වෙනකොට අපි මේකට වතුර දාගන්නවා. වතුර මේසෑඳි 4ක ප්‍රමාණයක්. ඊළඟට කරන වැඩේට ඔන්න මම කිරි ටිකත් ළඟට ගත්තා. ඔන්න මේ වෙනකොට සීනි ටික හොඳට කැරමල් වෙලා තියෙන. ඔයගලන්ට පාටෙන් හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හරියම ලස්සන දුඹුරු පාටක් එනවා. ඊළඟට අපිට තියෙන්නේ කපාගත්ත හකුරු ටික හොඳට කලවම් කරගන්න. හකුරු ටික දිය කරගන්න ලේසි වෙන්න මම මේ විදිහට පොඩි කෑලි වලට මේක කපා ගන්නවා. මොකද එහෙම නැත්තම් වෙන්නේ පොල් කිරි ටික නිකම්ම ලිපේ හිඳලා යන එක හකුරු දිය වෙනකම් අපි පොල් කිරි ටික තියාගත්තොත් ඉතින් ඊට වඩා ලේසි අපි මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන ඊළඟට හකුරු ටික දිය කරගන්න එක. අපි දැන් මේ මිශ්‍රණය නිවෙන්න තියාගමු. මේ මිශ්‍රණය දැන් අපි හොඳටම නිවෙනකම් තියාගන්න ඕනි. මේක අනිවාර්යෙන්ම කරන්න ඕනි වැඩක්. ඊළඟට අපි බිත්තර 4ක් විතර හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට අපි කරන්න ලෑස්ති වෙන්නේ කබලක් අරගෙන එනසාල් කරල් 7ක් විතර එකතු කරගන්නවා. ඊළඟට කරාඹු නැටි 4ක් විතර. ඒ වගේම කුරුඳු පොත්තක්. මේ විදිහට අපි කබලේ පැදලා කුඩු කරලා බිත්තරයකට එකතු කරගන්නවා. මේකෙන් වෙන්නේ බිත්තරවල සුවඳ වැඩි වෙන එක. අපිට පුළුවන් මේ විදිහට අපි ගත්ත බිත්තර ටික හොඳට බීට් කරගන්න. ඕගොල්ලෝ ගන්න බිත්තර ලොකුයි නම් බිත්තර 4ක් ගන්න. හැබැයි ඕගොල්ලෝ ගන්න බිත්තර පොඩි නම් අනිවාර්යයෙන්ම බිත්තර 5ක් විතර මේ වැඩේට අරගන්න. අපිට පුළුවන් දැන් බිත්තර ටික බීට් කරගන්න කෑරුප්පුවක් හරි පිටුරයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. මේකටම අපි අර හදාගත්ත එනසාල් ඒ වගේම කරාඹු නැටි කුරුඳු පොතු මිශ්‍රණයෙන් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊළඟට අපි වැනිලා තේ හැන්දක් එකතු කරගමු. හරිම ස්වල්පයක් අපි ලුණුත් මේකට එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි අර සාදික ඇටෙන් ගන්න සාදික කුඩු තේ හැන්දක් විතර මේකට එකතු කරගන්නවා. ඔන්න දැන් අපිට පුළුවන් අර බිත්තර වලින් බැරිවලා හරියන්න පුළුවන් පිළිගඳ මේකෙන් අතරම නැති කරගන්න. අපි දැන් මේ හදාගත්ත බිත්තර මිශ්‍රණය අපි හදාගත්ත හකුරු පොල් කිරි මිශ්‍රණයට එකතු කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මෙතනදී අපි පාවිච්චි කරන හකුරු පොල් කිරි මිශ්‍රණය අනිවාර්යෙන්ම හොඳටම නිවිලා තියෙන්න ඕනේ. ඊළඟට අපිට පුළුවන් මිශ්‍රණය ටිකක් හිමීට කලවම් කරගන්න. ඒත් එක්කම ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා මේ වෙලාවේ අපි ලිපේ තියාගමු. කලවම් කරගත්ත මිශ්‍රණය පෙරා ගන්න අද මම අද කිරි ගොට්ටක් පාවිච්චි කරනවා. හැබැයි ඔයගලන්ට පුළුවන් මේකට පෙනේරයක් වුණත් පාවිච්චි කරන්න. මේකට අද මම අරගෙන තියෙනවා ග්‍රෑම් 500ක් දාන්න පුළුවන් කේක් තැටියක්. ඉතින් මෙන්න මේ විදිහට අපි මිශ්‍රණය දාගන්නවා. ඔයගලන්ට පේනවා ඇති ග්‍රෑම් 500ක කේක් තැටියක් මේකට හොඳටම ඇති. මෙතනට ෆොයිල් පේපර් එකක් පාවිච්චි කරන්න එක හේතුවක් තමයි උෂ්ණත්වය අපිට තැටිය පුරාම එක විදියට තියාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි මේක හුමාලෙන් තඹ ගන්නකොට හුමාලේ නිසා හැදෙන වතුර වටලප්පන් එක ඇතුළට යන්නේ නැති වෙන හොඳට මේකෙන් සීල් වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට ෆොයිල් පේපර් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අපි මේ වැඩේට මෙන්න මේ වගේ කූලින් රැක් එකක් පාවිච්චි කරනවා. වතුර ටික හොඳටම රත් වුණාට පස්සේ කූලින් රැක් එක තියලා කූලින් රැක් එක උඩින් අපිට පුළුවන් අපි වටලප්පන් තියාගන්න භාජනය තියාගන්න. මෙන්න මෙතනදී අත පුච්ච ගන්න එපා. බොහොම පරිස්සමින් මේක කරන්න ඕනේ. ඉතින් මේක පැයයි විනාඩි කාලක් වගේ හුමාලේ හොඳටම තඹ ගන්න ඕනේ. අපි දැන් පැයක් විතර මේක හොඳට තඹ ගත්තා. අපි දැන් මේක ලිපෙන් දාගමු. වටලප්පන් එක හොඳින් තැම්බෙලාද කියලා බලන්න ඔයගලන්ට පුළුවන් ටූත් පික් එකක් පාවිච්චි කරන්න. ඔන්න දැන් වටලප්පන් එක හොඳටම නිවිලා තියෙන්නේ. අපි ෆොයිල් එක ගලවලා බලමු කොහොමද කියලා.
ඉතින් ඕන පියවරෙන් පියවර අපි වටලප්පන් එක හදාගන්න විදිය බැලුවා. මම හිතනවා ඒක බොහොම පැහැදිලි ඇති කියලා. අපි බලමු දැන් අතටිය අනිත් පැත්ත හරවලා මේක හරීම ලස්සනට එනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඕන කජු ටිකක් පාවිච්චි කරලා මේක ටිකක් ලස්සන කරගන්නවා. ඉතින් ඕන විදිහට තමයි අපි වටලප්පන් එකක් හදාගත්තේ. ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහට මම හිතනවා මම ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා බලලා රස කොහොමද කියලා අපිට කියන්නත් අමතක කරන්න එපා. ලබන සතියේ තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න සුබ දවසක්.